එහෙනම් ආයිබෝවන් කියලා ඔයාලව අදත් ආදරයෙන් පිළිගන්නවා. අද අපි යන්නේ එක PC එකක් නෙමෙයි PC build 3ක් හදන්න. මේක budget Ryzen 5 PC build එක. මේකේ specs සහ price එක දාපුවම තමයි ඔයගොල්ලෝ confuse වෙන්නේ මේ වගේ අඩු මුදලකට මේ වගේ brand new PC එකක් කරන්න පුළුවන්ද කියලා. මෙහෙමයි. මේකේ spec ගත්තොත් AMD Ryzen 5 3400G මේක APU එකක්. ඒ වගේම රේඩියෝන් ග්‍රැෆිකුත් තියෙනවා. MSI A520 මදබෝඩ් එක මේකට තව එකතු කරලා තියෙනවා. Corsair 8GB DDR4 8GB RAM stick එකක්. Team brand එකෙන් NVM එකක්. Loving Cool brand එකෙන් V90 Hyper copper button දෙකක් ආපු CPU cooler එක. ඒ වගේම Game Dias brand එකේ 80+ සැටිෆිකට් එකක් තියෙන බ්‍රෝන්ස් පවර් සප්ලයි එක CR බ්‍රෑන්ඩ් එකෙන් M80X කේසින් එකක්. මේකේ ප්‍රොසෙසර් මදර්බෝඩ් RAM hard drive මේ හැම එකටම අවුරුදු 3ක වොරන්ටිත් එක්ක රුපියල් 88400ට තමයි මේ PC build එක ලැහැත්ති කරේ අපි. ඒත් එක්කම මේකේ තවත් වටින දෙයක් තියෙනවා. මේකට Windows 11 license key OEM එකකුත් ඇතුළත්ව. ඉතින් ඔයාලට පේනවා නේද මේක කොච්චර වටිනවද කියලා. brand new PC build එකක් කරනවා නම් ගණන් අඩුම PC එක තමයි මේක. සාමාන්‍යයෙන් හොඳ ඔෆිස් එකකට මේක නියම ස්පෙක් එකක්. මේක අපි රික්වෙස්ට් කරෙත් අටාන ප්‍රදේශයේ බැංකුවක්. මේ ස්පෙක් එක ඔෆිස් වැඩවලට පර්ෆෙක්ට් ස්පෙක් එකක්. මොකද Word, Excel, web browsing සහ multi apps ඕපන් කරන් ඉද්දී NVM එකක් කියන්නේ මේක මාර ෆාස්ට් අපිට මේ ටැබ්ස් සේරම එකට වැඩ කරන්න පුළුවන්. කිසිම ස්ලෝ වීමක් වෙන්නේ නැහැ මේ NVM එක හින්දා. අපිට මේ සාමාන්‍යයෙන් මේකේ වේග ග්‍රැෆික් එක තියෙන හින්දා ගොඩක් වෙලාවට ඔය HD වීඩියෝ ප්ලේ ඒවල හොඳ ක්වොලිටි එකක් ගන්නත් පුළුවන්. මේකේ ප්‍රොසෙසර් එක core 4යි thread 8ක් තියෙන හින්දා මල්ටි ටාස්කින් වලට මාරුයි. සාමාන්‍යයෙන් එඩිටිං වැඩක් වුණත් මේකෙන් ප්‍රමාණවත්වට කරගන්න පුළුවන්. ඔය කැෂුවල් ෆොටෝ එඩිටිං ඒ වගේ ඒවා කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට කරගන්න පුළුවන්. මේකේ සාමාන්‍යයෙන් ලොකු ප්‍රොජෙක්ට් එකක් වුණත් ෆයිල් ටික අපිට ඉක්මනින් ලෝඩ් කරන්න පුළුවන්. එහෙම බලද්දී මේ ප්‍රයිස් එකට මේ පර්ෆෝමන්ස් එක හොඳටම අපිට ප්‍රමාණවත්. වීඩියෝ එක බලලා විතරක් යන්න එපා. මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනයි කියලා හිතනවා නම් යාළුවෝ අතර ෂෙයා කරලා අපිට කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. අපි එහෙනම් යලි හමුවෙමු.